මේ වෙනකොට කී ගමනක් විතර අම්මට වේසි කියලා බැනලා ඇද්ද? බයින් නැහැ කියලාද කියන්නේ? අපූර්වට බයිනෝ. කවදාවත් පුතේ අම්මටයි තාත්තටයි කුණු හරපෙන් බයින්න එපා. මම මේ දරුවන්ගෙන් අහන්නේ පොදුවේ සමහර හැඟීම් පාලනය කරගන්න බැරි වුණාම අපේ වයසක අම්මට තාත්තට අපි කොච්චර බැනලා දිනනවද? අම්මා තාත්තා අඳුරන සලකන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? ඇයි ඉතින් නොසලකා ඉන්නේ? දැන් මෙහෙම කියනකොට කියයි සලකනවා කියලා. ඔය අවුරුද්දකට සැරයක් සීනි 250ක් කිරිපිටි පැකට් එකක් සරමච්චීත්‍යක් 60ක් දෙන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ පැති වල නැද්දා පූර්වට බස් එකට පයින් යන අම්මලා තාත්තලා ක්ලිනික් එකට බෙහෙත් ගන්න යන ඉන්නවා. දරුවන්ට හරියන්න වරදින්නේ කාටද? දරුවෝ උඩට යන්න තනි වෙන්නේ කවුද? ඕකේ ඛේද වාචකය තමයි ඔය මම අඳුරන දායක මහත්තයෙක් එංගලන්තේ ඉන්නවා. උන් දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නවා මොකවත් එපා කියලා. අම්මා නැති වුණා. දුවලා දෙන්න බැඳලා ගියා. ලොකු පුතා එංගලන්තේ. අනෙක් පුතා රැකියා ස්ථානේ. ගෙදර එනවා සතියන්තේ. සල්ලි තියෙනවා. ඔය පින්නතුනේ රෑ එයාලා අනුමාන කරන්න තාත්තා බාත්රූම් එකේ ඇදගෙන වැටුණා. ඒ මැරෙන එක කොහේ හිටියත් මැරෙනවා තමයි. අධිකරණ වෛද්‍ය වාර්තාවේ කියලා තියෙනවා පුතාට සෑහෙන වෙලාවක් ලේ වහනේ වෙලා තියෙනවා කියලා. පින්නතුනේ ලේ ගිහින් මැරෙනවා කියන්නේ. ඒ මලගෙදර නම් තිබ්බ පින්නතුනේ සැනකෙලියක් වගේ. කවදාවත් ජීවිතේ අම්මගේ තාත්තගේ කටයුතු මග අරින්න එපා.